හයි ඔයාලට කොහමද? ගෙදරට වෙලා ඉන්නකොට ඉතින් මම එක එක කෑම වර්ග හදනවා. ඉතින් අද මම හදන්න යන්නේ රුලන් ලඩු. ගාගත්ත පොල් කෝප් එකකුයි මේ විදිහට රුලන් මගේ ග්‍රෑම් 100ක් තිබ්බා. ඊට පස්සේ සීනි ටිකක් ඕනි වෙනවා. අපිට ඕනි කිරිපිටි තේ හැඳි දෙකක් වගේ මේක උණු වතුරෙන් දිය කරගන්න. ඉතින් මම ගත්ත සීනි ටික මුලින්ම බ්ලෙන්ඩ් කරගත්තා. ඒකට ඉතින් ගී දැම්මම ගොඩක් රසයි. හැබැයි ගී නැත්තම් වලට බටර් දාගන්න පුළුවන්. මේ මුකුත් මට තිබ්බ නෑ. මම දැම්මේ ඇස්ට්‍රා. මේ විදිහට ෆෑන් එක රත් වුණාම ඒ ගත්ත ඇස්ට්‍රා ටික ෆෑන් එකට දාලා හොඳට වටේටම යන්න මම එකක් කරකනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ අපේ රුලන් ටික මෙහෙම දාලා හොඳට බැදෙන්න දෙන එක. මතක තියාගන්න මෙහෙම බැදෙන්නකොට මේක බැදෙන්න ඕන අඩු ගින්දරේ. ඒකේ රස සුවඳ ඔක්කොම වැඩි වෙන්නේ. මෙහෙම බැදෙනකොට ඔයාලටම තේරෙනවා මාරම සුවඳක් එනවා මේ රුලන් වලින්. මතක තියාගන්න ඕනි මේ බැදපු රුලන් වලින් චුට්ටක් අපි අයින් කරගන්න ඕනේ අපේ ලඩු බෝල ටිකට. මම පස්සේ ඔයාලට කියන්නම්කෝ. දැන් මෙහෙම අඩු ගින්දරේ බැදෙනකොට චුට්ටක් කන්න එහෙම හිතේ කාලා බලන්න මාරම රසක් එන්නේ. ඇත්තටම මේකට සීනි ටිකක් දාගත්තා නම් නිකම්ම කන්න පුළුවන්. මම මේකට එකතු කරන්නේ අපේ ගාගත්ත පොල් කෝප්පේ. මේකත් එකතු කරලා රුලන් වලට හොඳට මික්ස් වෙනකන් අඩු ගින්දරේ අපි බෙද ගන්න ඕනේ. මතක් කරලා ගින්දර අඩුවෙන් තියාගන්න. නැත්තම් මේක අන්තිමට රුලන් ටික කර වෙලා ඔයාලට ඒ ලස්සන රසය සහ පාට ගන්න බැරිව යනවා. ඒක නිසා අඩු ගින්දරේ මේ හැම දෙයක්ම කරගන්න මතක තියාගන්න ළමයි. මම ඊට පස්සේ ගත්තනේ බ්ලෙන්ඩ් කරපු සීනි ඒ ටිකක් දාලා මෙහෙම හොඳට කලවම් කරගන්න. ඒක මට ඇත්තටම වීඩියෝ වෙලා නැහැ ඒ කොටස. ඒක දැම්මහම වැඩි වෙලාවක් රත් කරන්න යන්න එපා. ඉක්මනට ලිපෙන් බා ගන්න සහ ඒ රස්නෙම තියෙද්දි අපි අර දිය කරගත්ත කිරි ටික මේ රුලන් මිශ්‍රණයට එකතු කරන්න ඕන. ඒ රස්නේ තියෙද්දිම තමයි මේකට කිරි එකතු කරන්න ඕනේ. මගේ සීනි පොඩ්ඩක් කැට කැට වගේ තිබෙන නිසා මම මේ විදිහට අතින් හොඳට මේ ඒක දිය කරගත්තා. මෙහෙම මේක මේ වෙලාව ටිකක් රස්නේ ගොඩක් නෙවුනොත් අපිට බෝල හදා ගන්නත් බෑ. ගොඩක් රස්නෙත් බෑ. ඒක නිසා මම කරේ ග්ලව්ස් එකක් දාලා තමයි මේ ටික මේ මික්ස් කරගත්තේ. මේක හොඳට මික්ස් වුණාට පස්සේ චුට්ටක් කාලා බලන්න. ඇත්තටම මාර රහයි. මේ වෙලාවේ කිරි මදි නම් ඔයාලට කිරි දාලා තව ටිකක් එකතු කරගන්න පුළුවන්. මොකද මේක අර අතේ ඇලෙන ගානටත් හරි පදම ගන්න ඕනේ. ගොඩාක් වේලිලා තියෙනත් බෑ. එහෙම වුණොත් අපේ බෝල ටික හදාගන්න බැරිව යනවා. ඒක නිසා අර අතේ ඇලෙන ගානට ගන්න ඕනේ. ඔයාලට පේනවා ඒක හොඳට අතේ මේ විදිහට ඇලෙනවා. ඉතින් කිරි වලින් තමයි ඒක අපි හදා ගන්න ඕනේ. මේකට තියෙනවා නම් ඔයාලට කජු, වියලි මිදි ඒ වගේ දේවලුත් එකතු කරලා රස වැඩි කරගන්න පුළුවන්. මේ බලන්න අතේ ඇලෙන ගානට දැන් මේක ලස්සනට සෙට් වෙලා තියෙනවනේ. දැන් තියෙන ඔයාලට මේ විදිහට බෝල හදා ගන්න. ලස්සන බෝල ටිකක් හැදිලා තියෙනවා. ඔයාලට මතකද මම කිව්වා රුලන් කුඩු ටිකක් අයින් කරගන්න කියලා. මේකට තමයි රුලන් කුඩු ටික බෝලවල හොඳට තවර ගන්න ඕනේ. එතකොට මේක වෙනස්ම විදිහට රස වගේම ලස්සනට එනවා. අර වියලි කජු මිදි දැම්මනම් තවත් මේක රසවත්. මට ඒවා මුකුත් තිබ්බේ නෑ. මට මේක හදන්න හරිම හදිසි නිසා මම මේක මේ විදිහට හදාගත්තා. දැන් ඉතින් අපේ ලඩු ටික හදලා ඉවරයි. මේ විදිහට කප් එකකට දාලා වෙනම අරන් තියාගෙන රස බලන්න තමයි දැන් තියෙන්නේ. පේනවනේ හරි ලස්සනට අපේ රුලන් ලඩු බබාලා ඉන්නවා. ඔන්න ඉතින් මාරම රසයි. ගෙදර අයත් කිව්වා මේක ගොඩක් රසයි කියලා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. බයි බයි.